අයිබෝවන් ඔන්න බැස්ස දැන් බලංගොඩින් බැහැලා පල්ලං තනමල්ලිල හරහා ඒ කියන්නේ වේලියෝ හරහා මේ පැත්තෙන් ඇවිල්ලා අපි කාර්ය මේ උඩවලව පාක් එකට යන්න හදන්නේ. දැන් රැක් රාත්‍රියක් නවතිනෝනේ තිඹිරිය මංකඩ. හරි. එතකොට මේ ඒකට හරියන්න කැම ටිකක් ගන්න මේ පිළිවෙලට ලස්සනට සෝභාවට අර හුඳුර ලානාවක් ඉන්න කඩේකට කොට වෙනවා අපි දැන්. අක්කේ එළවලු ගන්න ඕන මේ උද්දිකය තමයි ඔක්කොම ගන්නෙ. හොඳේ. මේ අපේ උද්දිකය හරි. ඔන්න අයියෝනේ බලන්න. මේ හාල් තියෙනවද? හාල් තියෙනවා. මේ හාල් කොහමද තියෙන්නේ? බෑග්ද තියෙන්නේ? පහේ. ඒ බෑග් එකක් දෙන්න හාල්. පරිප්පු. පරිප්පු 500ක් දෙන්න. ඔව්. ගිරන්න මම කියන බඩු ටික වා දෙන්න. ඔය එතනින් තියලා තියන්නකෝ. මේක අයින් කරන්න. හරි හරි. ඔන්න වට්ටක්ක පළු දෙක මෙහෙට දාමුකෝ. හරි. පොල්. පොල්. මෙතනින් ගන්න. පොල් දෙකක් ගන්න. බලන්න හොඳයි. හොඳයිනේ. පොල් දෙකයි. පරිප්පු දාන්න. පරිප්පන්සියක් දාන්න. පරිප්පන්සියක් කියන්නේ. ඊට පස්සේ මේ අර මිරිස් කැලි මිරිස් 3-5 ඒවා පැකට් නේ තියෙන්නේ. 100වද? 100. 100 වන්දෙන්. මිරිස් 100 කැලි මිරිස් 3-5යි. කහ 50යි. මිරිස් 100යි කහ 50යි. ගම්මිරිසයි ගම්මිරිස් 50කුත් දෙන්න. 3-5 100. ඔව්. ගම්මිරිස් 50යි 3-5 100යි. ලුණු කැට තියෙන කුඩු. පැකට් එකක් දෙන්න. කැටලුණු එකක් දෙන්න. දැන් කීයේ වලුණු? අමන්නේ. අපි ගෙදරත් අරන් යන්න ඕනේ. ලුණු කැට යන්නේ. හොඳේ. ඈ? එළියකයි දෙන්න ලුණු 165 අයියේ මේ කුඩු එක. ඒක ඇති. පොයි ඇති ලොකු දෙයක්. එන්න. ලුණු ඕන නම් මෙන්න මේ කඩේට ඇහිලා අරගෙන අකේ කොහේ මේ කඩේ තියෙන්නේ? 16 තියෙන්නේ මේ උඩවල තනමල්ලිල පාරේ. හොඳේ. ලුණු තිනෝ මෙයා ගවෝන හැටි. බොරු කතානේ ලුණු නෑ කියන්නේ. බොරු කතා නෙවෙයි. ඒකනේ. අපිට මේ එළවලු වර්ග අයියේ සුදු ලුණු රතු ලුණු රට ලුණු අයියේ. එළවලු තියෙනවා. රතු ලුණු දෙන්න 500ක්. නෝරන්නේ. රතු පාටේ වැන් ගන්නයි කියලා තියෙන ගෙදරින්. ගන්නකොට. ආණ්ඩුව රතු හින්දාද මන් දන්නේ. ඇති වෙයිද 500? ඇති නේද? එක දාන්න. සුදු ලුණු අයියේ. කොච්චර ඕනේ? සුදු ලුණු 250ක් දෙන්න. සුදු ලුණු ව්‍යංජනයක් ගන්න පුළුවන්. ඇති වෙන්නේ 250ට ගෙඩි 4ක්. බලන්නකෝ. සුදු ලුණු රතු ලුණු පුරක්කම් පිටිත් තියෙනවා. කීයේ මේක? 400. ග්‍රෑම් 500 400යි. වැලි දාලා අඹරලා නැන්නේ. මෙතන නෑ 200. නැද්ද? ගෙඩියක් ආවොත් නැද්ද? දැන් කොච්චරක් තියෙන්නේ? 130. ඔන්න දැන් හරි. අමිරිසයි? ඔව් අමිරිස් 100ක්. අමිරිස් කීයේ නෝනා? 100. 100 එහෙනම් වැඩිපුර කන්න. ඇති 100ක් තියෙනවා. තියේ? හරි නේද? අහන්න කොහොමද කියලා මගේ බඩු කිරිල්ල. මාළු මිරිස් මාළුව. මාළු මිරිස් ඒ ටික දෙන්න. මෙයාට හොඳයි. හා. මෙන්න. දෙන්නකොත් මම දාලා දෙන්න වම්බට අපිට ගන්න. වම්බොට්ටු. දැන් බෝංචි කීයද මේ? 130යි. ලාභයි මේ. ඈ 260යි 520යි මේ කිලෝ එක. නේ. බෝංචි ඕනේ අපිට.
සුපිරි බෝංචි කෑවා. තාම නෑ ගන්නේ මෙතන. මෑක් බණ්ඩක්කා. කොච්චරක් ගන්නේ? අණ්ඩක්ක 500ක් විතර ගන්න. නෝන අල්ලක් කඩන්න ඔයත් නැත්තම් කඩන්නේ නැහැ මේ නැට්ට නවරකොටම තේරෙනවා. යා නම් කඩලම බලනවා. අපිට එළවලු වර්ග දැන් 3ක් විතර ගත්ත ඇති වෙන්නේ. ආ. අතිනේ වේල් දෙකයි නේ ඊනේ. අතිනේ අර ලොකු එකක. ආ ඒක කැඩුවන් නැට්ට ඔය තියෙන්නේ. අමන්නේ ඕන නැත්නම් ඒක ඕනේ නැහැ මෝරලා. හරිනේ? තව තුනක් දාන්න ඕන කරලා. එළවලු ගත්තේ වම්බටෙන් ගම්බටු ගත්තා. දම්බල මේ කරවිල ඈ අර කරවිල කරවිල ටිකක් දෙන්න. ඊළඟට අපිට බිත්තර බිත්තර දෙන්න ඕනනේ. බිත්තර 10ක් දෙන්න. මේ හරි පාසනේ. ඔව් ඒ ටික පස්සේ මේ ඔය අරින් තියන්නකෝ දැන් දාගන්න. ඔව් බිත්තර 10ක් දෙන්න. දෙහිත් තියනවද? දෙහි නෑ නේද? ඉස්සරහන් බලන්න. හරි ඉස්සරහන් බලන්න. පොල්තේ ඒක පොල්තේ භාගය. වාගයක් ඕන. ඒක 10 තියෙනවනේ නේ. ඒකට දාලා දෙන්න නැත්තම්. ආයි තියෙන්නේ. විදුරු ටිකක් දාලා. දැන් බිත්තර ගියේ මෙහෙ. 35යි. මේ ඉස්කෝලේ නම මොකක්ද? විජයපුර ඉස්කෝලේ. 16 මාරේ විජයපුර ඉස්කෝලේ අහිර ගාවමයි මේ කඩේ තියෙන්නේ. ඔයගොල්ලෝ මේ පැත්තෙන් යනවා නම් එහෙම මේ කොහෙන්ද තනමල්ලිල පැත්තේ ඉඳලා එනවා නම් උඩවල පාක් එකට මේ නේද? මේ කඩේ නමක් තියෙන්නේ. කාකඩේ? තුෂාන්. තුෂාන්ගේ කඩෙන් ගත්තා ඒ බඩු. ඒකවල පැකට් එකක් දෙන්න. පොඩි එකක්. ඒක රන් හොඳයි. සීනි 500ක් දෙන්න. ඒක තමයි මේක නම් තියෙන්නේ. ගස් ලැබු මෙතන නෑනේ. කො එකයි තියෙන්නේ පස්සේ බලමු. හරි. පපඩම් මොනයි? පපඩම් මොනයි? පපඩම් පැකට් එකක් දෙන්න. ඉන් පොඩ්ඩක් අපිට ඔය අපි 6 දිනෙකට 7 දිනෙකට විතර බලන්නකෝ පපඩම්. ඇති. මේ කිරි පළතුරු අපි මගෙන් බලමු. ඔව්. මේ කිරි පළතුරු එහෙම බලමු. කොච්චරද? එච්චරයි. ඔව් ඒ ටික තමයි මේ අපි දැන් ලිස්ට් එකේ තියෙන්නේ. ඕන් අපි බඩු ටික දැන් ගත්ත පැක් කරගෙන මේකේ පටුව තව තියෙනවා බඩු ගන්න මගේ. ඒව පස්සේ ගන්නවා. හරි. මේ එක වේල් දෙකටයි හොඳේ. වේල් ගොඩකට නෙමෙයි. පළතුරු කඩේ ගාව මේක මේ සෝබාධාරා යන කාලේ ඉඳන්ම පළතුරු ගන්න කඩේ නැද්ද නෝනා? අයියෝ ඔන්න පළල ගමු. අද හොඳ දවසක දාවේ නැත්තම් බඩු මදිද අද? ඊනෝනේ. ඒවා ඉදිලා ඉවරයි. නියමලා කීයේ? කිලෝ එක අඩු කරලා දෙන්නල්ලු. කිලෝ එක කීයේ? මට මේ කිලෝ එකක් දෙන්න. හොඳයිද මේවා? කාලා බලන්නේ? කාලා හරියද? මේ පොඩි උන් අපේ විමලා කන්න රුසියෝ. හොඳයි. කීයද බල? 700 කිලෝ. හොඳයි.
අයියට කොච්චරද? මට ඒ ගොඩක් එක. මම 500 දෙකක් දාන්න. 500 දෙකක්. ඔව්. අද කොහෙද ගිහිල්ලා? අද යන උඩවලේ. අද දෙම්බිරිය මංකඩ. කෙසෙල් අඩුද මේ දවස්වල? පොල් කුට්ටු අඩු වෙන්නේ. කියන්නේ මේ විකුණන්න බෑගින හැමෝම. නෙමෙයි. ඇඹුල් එහෙම මිල අඩු වෙලා කොළඹ එහෙම. ලෙඩක් තියෙනවා කියලා කට්ටිය කිව්වේ. නෑ රෙඩ නෙමෙයි විකුණන්න බැරි කම. අදිකුණ ගන්න බෑ. දැන් මෙහි කිලෝ කියන්නේ. ඔබ යන්නේ 30යි 40යි. තොග රුපියල් 30යි 40යි යන්නේ. ඒවා. මේ සියම් බලාගෙන යන්නේ ළමා ලපටින්ට කන්න. තාම නෑ අයියෝ ගසට තෝරගන්නේ. මේ දැන් ඔය පාක් වල යනකොට හොඳේ මෙහි නෑනේ වක් කියන්නේ බෑ. මේ මේක 250 කේල් කැන් හරිද කේල් මල් කියනවා කේල් කැන් කියනවා ඈ මේ දෙපැත්තේ එල්ලගෙන හරි අලීන කැලෑ මැද්දෙන් යන්න ඕන කොස් ගෙඩිය එල්ලගෙන බඩුම තමයි මේ මම එහෙම කිව්වේ දැන් ওই ගමන් යනකොට මේ අලීන කැලෑවල නම් උන්ට පුසුඹ ගහන ඒවා එහෙම අරයි යන්න එපා අනවශ්‍ය ප්‍රශ්න හදා ගන්න කේල් එළිය කතයකින් ඉතින් කේල් ගෙඩියක් ගන්න නැතුව සතියක් තමාරක් හිටියයි කියලා අවුලක් එන්නේ නැහැ එහෙම යනවනම් එහෙම මේ එළියට සුවඳ එන්නේ නැති විදියට අරයි යන්න ඉතින් ඕනම නම් කෙහෙල් නොකා මලබත්තේ දෙන එහෙම ගස් ලැබුව අවුලන්නේ නේ ගස් ලැබුව ලිකන්නේ නැහනේ නේ කනවා. ගස් ලැබුව කරොත් දැන් අප්පට බොල දැන් ගස් ලැබුවත් අලි කනවලු ඔක්කොම කනවා නේ. කන්න නැති දෙයක් නැල්ලු මෙහෙ ඉන්න අලි මේ උක්දණු දිනනවා මේ වැටිච්චද මේ විකුණන්න තියෙනවද ඕක තමයි දැන් මේ මෙහි පෑවිල්ලට හැදිනේ වනේ. පෑවිල්ල නැතුව මං හිතුවා අර පෙවනගල අරයි යනකොට වැටිලා කියලා බිම් ඕක නෙමෙයි තියෙන්නේ. ඒ වෙන එකක්ද කහපාට වගේ කෙනෙක් ඔය කළු කියන්නේ අර මේ පූජාවලට තියෙන එක දැන් මේ කෝලි කුට්ටු කීය කිලෝ එක ඔයා ගාව 150යි බලන්න කොච්චර සාධාරණද කියලා මේ ඔයා දැන් කොතේ නෝන ඉන්නේ මම තන දන්න උන්නට මේ මිනිසුන්ට කියන්න එපා ඉල බලන්න කියලා ගන්න කියලා තනමල් වල පාරේ 16මාර. මේකත් 16මාර අර 16මාර එළවලු කඩෙන් ගත්තා මේ ඒක පහු කරන් මේ පැත්තට කිලෝමීටරයක් විතර යනකොටත් 16මාර මේ මන්ද 16යි මාසෙයි කෙසල් අපි කාලේ යනවද මම කෑවා අයිතිචත් මේකෙන් කන්නේ මොන මං ඔයාලු ගිරියක් කරනවා මේ බලන්න මේ ඩොට් ටීලා සුපිරි බඩු ආයි බොරු නෑ මෙතන සහ සුද්ධෙටම තත්තයි නියම ගානට පැවිලා තියෙන්නේ ඉවිලා තියෙන්නේ බේත් නෑනේ ඒකනේ කොයියක් කෑ කඩේද මෙතනට කියන්නේ ඇහුවොත් එහෙම ඔය මගනහ පියන්තයි අයලා කඩේ දුවත් කවුරුත් දන්නවා. දියුල් ප්‍රියන්තයි අයලා කඩේ හොඳේ එයා දියුල හැදින්න ගිහිල්ලා දැන් නෑ දියුල් තමයි එකතු කරන්නේ. එයා දියුල් දැන් කිලෝ අඩුයි නේ ගන්න දියුල් දාන වැඩි දැන්. වැටිද කීයේ තොගත් 500යි 550යි. අප්පාඩ පොල් ඉච්චර ගාණක් ගියාද අවාරිනේ. අවාරේ ආවහම කෙහෙල් ඇවරියඩ් එකක් නෙමෙයි කණක්ම දාවියන්න හරි ලාභයි මේගොල්ලෝ ගාව මේ බලන්නකෝ මේ කන උනත් මේ ඉදිරිය නෑ මේ කළු පාට නෙමෙයි ඩොට් ටිහිලා මේක තමයි සුපිරි කෝලි කුට්ටු ඕනෝට වැඩි පිරිලා මේ පිම්බිලත් නෑ බෙහෙත් ගහලා නෑ කන්න හැකි ඒක නිසා මම රෙකමන්ඩ් කරන්නේ ආයි අපි අවුරුදු 10ක් විතර මේ තිස්සේ යන පැතිවල ඉතින් මේ මෑතකාරීනෝ අවුරුදු 6ක් විතර ගත්තා අපි ඔයගෙන් මේ නේ පළතුරු අවුරුදු 6ක් විතර කනවා හරි එන අපි බඩු ටික දාගන්නම් දැන් අතින දියුල් කිලෝ එක 500ට යන්නේ දැන් මේ අර තනමල්ලිල පාරේ ආවා ඇවිල්ලා මේ ආපහු ගියා අතුරු පාරක මේ බුද්ධිකయ్య කිව්වනේ රස කිරි තිනවයි කියලා මේ මෙතනින් මේ සෙවණකල පාරේ ඒ නිසා ඒක ගේන්න ගියා දැන් ඔන්න අපි ආවා උඩවලවේ උද්‍යානයේ ඉස්සරහට දැන් ඉතින් අතුල් කරන්න ඕන මෙතන රවුන්ඩ් බවුට් එකක් තියෙනවා ටිකක් කාර්ය බහුලයි පරිස්සමෙන් කල්පනාවෙන් බලලා යන්න ඕන එතෙන්දි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න හරි වේගෙන් බස් එනවා
මේ මොන රාගල ඇතිමලේ අම්පාරේ අර මේ යන්නේවා මේ පැත්තේ වංගුව. ඒ නිසා අන්න අපි ඇතුල් වෙනවා උද්‍යානයට. උඩවලව ජාතික අනෝද්‍යානය ගහලා තියෙනවා. කේසී සැම්සන් මාවත කියලා නම් කරා. සැම්සන් මහත්තයා වෙනුවෙන් ගෞරවය දක්වන්න මේ කොටස මේ අලි බැටවල් එහෙම ඉතාම හොඳට මේ කොටසේ මේ දිනව වෙනද ඉතින් අලි සෑහෙන්න පාර හරහා පනිනවා අර වමීම කැටලු තියෙනවා. නමුත් මේ වෙද්දී ටිකක් එක සකසුරුවමක් තියෙනවා පිලක් වෙලාවල් තියෙනවා. මේ වගේ තැන්වලත් මේ අලි ඉන්නවා හැන්දෑවට එහෙම ඇවිල්ලා. මේ සුදු සඳුන් අරන සුදු සඳුන් ගස් ටිකක් තියෙනවා එතන. මෝරංචුවක් ඉන්නවා අපි ඇතුළට වෙනකොටම. හරි. ඒක හරි ලොකු දෙයක්. අන්න ලං කළම පෙන්නන්න. ඔන්න අය චුට්ටක් ඉන්න මේ ඒගොල්ලන්ට මෝ ටික පෙන්නයි යන්න. ලස්සන මෝරංචුවක් ඔය. එනෝනේ. අයින් අංගමු එක්කේ මට ගියා බලන් ඉන්න. ඉතින් මෙතනට වෙලා මේවා බල බල ඉඳලා හරියන්නේ අපි අතුලට යන්න ඕන. ඒ නිසා අපි ඔන්නේ යන්න පිටත් වෙනවා. දැන් ඔය ඈතින් පේන්නේ මේ උද්‍යානයේ මූලස්ථානය. එතෙන්ට ගිහිල්ලා අපි නිසි අවසර පත්‍ර අපිට තියෙන දේවල් දැන් මං ඉස්සෙල්ලා වැඩසටහනකදී පෙන්නුවනේ දැන් මං ඒවැමි print out අරන් ආවේ. print out දෙකක් අනිවාර්යෙන් අරන් එන්න ඕන. අපි එතන නම් කරන මේ ෆෝන් නම්බර් එකට ඒකට වෙනම මැසේජ් එකක් එනවා. ඒ ආවට හරියට මේ print out දෙක අරන් එන්න ඕන. දැන් මම කොළඹින්වත් මේ අරන් ආවේ නෑ. මේ කෙලින්ම මේ මගදී ගත්තේ බලංගොඩ ඉඳලා එනකොට මේ එළියෝ ඔසාන්ලේ කමියුනිකේෂන් එකට ගිහිල්ලා අරගත්තා ඒක. අරගෙන ආවා. මේක මේ දෙකම අවශ්‍ය වෙනවා අපිට ඇතුල් වෙනකොට සහ අනිත් එක තමයි මේ යන පුද්ගලයා මේක දාපු කෙනා අනිවාර්යයෙන්ම මේ එන්න ඕන. නැතුව මේ ඩෙන්ටිටි කාඩ් එක තියෙන කෙනා මේ ගමනට සහභාගී වෙන්න ඕන. දැන් ඉතින් අපි මෙතනින් පොඩ්ඩක් පාක් කළා ඊට පස්සේ ඇතුළට ගිහිල්ලා ඒ කටයුත්ත කරගෙන එනවා.